ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අදත් මම රස කෑම එකක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න අද මම ඥාන කතා හදන්න තමයි මේ ලෑස්තිය. සමහර කට්ටිය නම් සීනි බට්ටු කියලාත් කියනවා මේවට. ඉතින් ඥාන කතා කඩේ තියෙන රසටම ගෙදරදී හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මෙන්න මේ වගේ හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි අපට ඕනි වෙන්නේ. මම මෙතනදී අරගෙන තියෙනවා එක්ස්ට්‍රා ග්‍රෑම් 50යි, සීනි ග්‍රෑම් 120යි, පාන් පිටි ග්‍රෑම් 250යි, බිත්තර 1යි. ඒ වගේම බේකින් සෝඩා තේ හැඳි 1/2ක් ඕන, වැනිලා තේ හැඳි 1ක් ඕන. මීට අමතරව තව සීනි ටිකක් ඕනි ඥාන කතා එකේ උඩින් දාගන්න. මේ වගේ භාජනයකට මුලින්ම ඇස්ට්‍රා ටික දාලා ඒ ටික හොඳට කවලම් කරගන්න ඕනි. ඇස්ට්‍රා හරි බටර් හරි ඔයාලයි ගන්න දෙයක්. කාමර උෂ්ණත්වයේ ටික වෙලාවක් තියලා ගන්න. එතකොට කවලම් කරගන්න ලේසි. ඊට පස්සේ අපි සීනි ටික එකතු කරලා හොඳට මේ දෙක කවලම් කරගන්න ඕනි. ඊළඟට එකතු කරගන්න ඕන වැනිලා තේ හැඳි 1යි, බිත්තර 1යි. මේ දෙකත් එකතු කරලා අපි හොඳට මේ මිශ්‍රණය අර ක්‍රීමි පේස්ට් එකක් විදියට එනකන් කවලම් කරගන්න ඕනි. මෙන්න මේ වගේ ගානට මේ මිශ්‍රණය ආවට පස්සේ අපි අපේ පිටි ටික ටික එකතු කරලා ඩෝ එකක් විදියට හදා ගන්න ඕනි. මේ පිටියකට බේකින් සෝඩා තේ හැඳි 1/2කුත් එකතු කරලා හොඳට පෙනීරෙන් හලලා ගන්න. අපි මේ වගේ පිටි ටික ටික එකතු කරලා සාමාන්‍ය මට්ටමේ තෙත ගතියක් සහිත පිටි මෝලියක් තමයි හදා ගන්න ඕනි. තෙත ගතිය ගොඩාක්ම වැඩි වෙන්නත් බෑ. ඒ වගේම ගොඩක් හයියට් පිටි මෝලියක් වෙන්නත් බෑ. අපි ගත්ත සම්පූර්ණ පිටි ප්‍රමාණය එකතු කරාමත් පිටි මෝලියේ තෙත ගතිය වැඩි නම් පාන් පිටි පොඩි ප්‍රමාණයක් එකතු කරලා ඒ තෙත ගතිය බැලන්ස් කරගන්න පුළුවන් අපිට. මෙන්න මේ පදමට තමයි පිටි මිශ්‍රණය හදාගන්න ඕනි. දැන් ඥාන කතා ටික හදාගන්න තමයි තියෙන්නේ. මම බේකින් ට්‍රේ එකකුත් ලෑස්ති කරගත්තා. සාමාන්‍ය පොඩි ප්‍රමාණයට තමයි මම ඥාන කතා ටික හැදුවේ. මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන ඒක ඒ හැඩයට හදාගන්න ඕනි. හදලා මේක එක පැත්තක විතරක් අපි සීනි තවරන්න ඕනි. ඉතින් මම මේ මිශ්‍රණයෙන් ඥාන කතා 17ක් වගේ ප්‍රමාණයක් හදාගත්තා. ඔයාලා ඉතින් කැමති ප්‍රමාණයට හදාගන්න. මම ගොඩක්ම මේ වගේ පොඩියට තමයි හදාගත්තේ. සීනි තවරනකොට වෙනම වතුර එහෙම ගන්න ඕනේ නෑ. මේ පිටි මිශ්‍රණයේ තියෙන තෙත ගතිය ඇති අපිට සීනි තවර ගන්න. මම මේ විදියට ඥාන කතා ටික ලෑස්ති කරගෙන සෙල්සියස් අංශක 160ට විනාඩි 20ක් බේක් කරගත්තා. oven එකක් නැති කෙනෙකුට උනත් හදාගන්න පුළුවන්. ඉතින් අපි අර කේක් හදනවනේ ලිපේ. ඒ විදියටම මේ ඥාන කතා උනත් ලිපේ හදාගන්න පුළුවන් අපිට. බේක් කරගත්තට පස්සේ මෙන්න මේ විදියට තමයි අපේ ඥාන කතා ටික තියෙන්නේ. කඩෙන් ගෙනාවා වගේම තියෙනවා ඉතින්. මේ වගේ දේවල් ඉතින් අපිට ගෙදරම හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට අපි දන්නවනේ අපි ඒව හැදුවේ කොහොමද, අපි මොනවද දැම්මේ කියලා. එහෙම වුණාම ඉතින් පොඩි ළමයිට උනත් බය නැතුව අපිට දෙන්න පුළුවන්. හරිම ලේසියෙන්ම ඉතින් අපිට ගෙදර හදාගන්නත් පුළුවන්. ගොඩක් අමුද්‍රව්‍ය වුණ වෙන්නේත් නැහැ. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයාලව හමු වෙන්න එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.